පුතේ අපි යනවා ඊළඟ ගානට. පුතාලට දීලා තියෙන්නේ එක්තරා මුදලක් 10%ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ වැල් පොලි ක්‍රමයට ණයට ලබාගත් අයෙකු වසර දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල රුපියල් 96800ක් නම් ලබාගත් ණය මුදල සොයන්න. අපිට දෙනවා වාර්ෂික පොලි ප්‍රතිශතය 10%යි. අවුරුදු දෙකක් අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල දෙනවා රුපියල් 96800යි. අපි කොහොමද පුතේ මේ ගාන හදන්නේ? මේ බලන්න. මම ළමයි මුලින් ලියා ගන්නවා වචන කිහිපයක්. ඒ මොකද්ද? ණය, පොලිය, ගෙවන මුළු මුදල. ණය, පොලිය, ගෙවන මුළු මුදල. මෙන්න මේ පොලියේ ප්‍රසන්න තේරුමක් තියෙනවා පුතේ. ඔය 10% කියන්නේ මොකද්ද? 10% කියන ළමයි 100ක් ණයට ගත්තොත් පොලිය 10යි. 100ක් ණයට ගත්තොත් පොලිය 10යි. එතකොට 100ක් ණයට ගත්තොත් පොලිය 10යි නම් ගෙවන මුළු මුදල කීයද? 110යි. අපි දන්නවනේ මේ දෙක නැති වෙන්න ඕන කියලා. right. පොලිය 120යි ගුවන 100ක් ණයට ගත්තොත් පොලිය 20යි. එහෙනම් ගෙවන මුළු මුදල 120යි. හරි? මම දැන් පුතේ ණය මුදල ගන්නවා මෙන්න මෙහෙම. අපෙන් අහන්න ණයට ගත්ත මුදලනේ. මම ගන්නවා ණය මුදල රුපියල් x කියලා. එතකොට මේ රුපියල් x කියලා කියන්නේ ණයට ගත්ත මුදල. පළවෙනි අවුරුද්දේ පොලිය වට හොයන්න පුළුවන් මේ ණයට ගත්ත මුදල 10%න් වැඩි කරලා. හිතන්න ඔයා 10%න් වැඩි කරන්නේ නැතුව 100ට 110න් වැඩි කරා කියලා. අන්න එතනදී මොකක්ද ඉන්නේ? පළවෙනි වසර අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල. පැහැදිලි නේද? එහෙනම් බලන්න x වැඩි කරොත් 100ට 10න් එන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය. එහෙම නැතුව ඔයා x වැඩි කරොත් 100ට 110න් අන්න එතන තියෙනවා පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල. එතකොට මේ පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල කියන්නේ දෙවෙනි වසරේ ආරම්භක මුදල. එතකොට මේක නැවත වාරයක් ඔයා 100ට 10න් වැඩි කරුවොත් එන්නේ දෙවෙනි වසරට පොලිය. එහෙම නැතුව ඔයා වැඩි කරුවොත් ආ 110යි අන්න එතන දෙනවා දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල. එහෙනම් බලන්න මම 100ට 110න් දෙපාරක් වැඩි කරා. ඇයි ඒ? වසර දෙකක් අවසානයේ ගෙවන මුළු මුදල සම්බන්ධ ගන්න. ඔයා නැවත වාරයක් වැඩි කරුවොත් 100ට 110යි අන්න එතන එනවා තුන්වෙනි වසර අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල. දැන් පුතේ මේ ගුණිතය මට සමාන කරගන්න පුළුවන් රුපියල් 96800ට. ඇයි ඒ? මම දන්නවා මෙන්න මේ ගුණිතයෙන් මම අරන් තියෙන්නේ අවුරුදු දෙකක් අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල සම්බන්ධයක්. ඒතර මේ දීලා තියෙන්නේ අවුරුදු දෙකක් අවසානයේ ගෙවන මුළු මුදල. දැන් සුළු කිරීමක් කියලා අපිට. ඒතර බලන්න මේ බිංදු කපලා දාන්න කියනනේ. මෙයාට මෙයා කැපෙනවා මේ බිංදුව කැපෙනවා. වැඩි කරලා බලමු. දැන් රුපියල් x වැඩි වෙනවා 11 121යි. ඉරෙන් යට පුතේ ඉන්නවා අවුරුදු 100. මේ පැත්තේ ඉන්න ළමයි 96800. දැන් මට පුළුවන් x තනි කරගන්න. එහෙනම් x තනි කරගන්න මම මොකද්ද පුතේ කරන්න ඕන? මේ පැත්තේ ඉන්න රුපියල් 96800 එයාව ලියලා මෙන්න මේ 100යි මෙන්න මේ 121යි දකුණට ගන්නවා. මෙයා මෙතන බෙදීමේ 100ක් වුණාට දකුණු පැත්තට බෙදීමක් නෙවෙයි පුතේ. මොකක්ද වෙන්නේ? ගුණ කිරීමක්. මෙයා මෙතන ගුණ කිරීමේ 121 වුණාට දකුණු පැත්තට මොකද්ද පුතේ එන්නේ? බෙදීමේ 121ක්. පැහැදිලි නේද? මම පුතේ ඉක්මනින් මේක සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් x කියලා කියන්නේ වසර දෙකක් අවසානයේ ගෙවන මුදලට අදාළව ලබාගත් ණය මුදල. එහෙනම් ළමයි මේ වගේ සුළු කිරීම 121කට 11යි. මම මෙතන පුතේ සුළු කිරීමක් කරගන්නවා 96ට 11 88යි 8ක් ඉතුරුයි ආය 88ක් හැදෙනවා 11 8යි 8800යි. නැවත වාරයක් මට පුළුවන් මේ 11ත් එක්ක මෙයා බෙදා ගන්න 11 88යි. එහෙනම් ඉන්නේ 800. 800 100න් වැඩි කරා ඔන්න පුතේ ලබාගත් ණය මුදල රුපියල් කීයද එන්නේ? 80000යි.